ඈත පිටිසර ගමක සීතල කඳු කරය මැද ලස්සන පුංචි ගෙදරක් තිබුණා. කොළ පැහැති ලස්සන පරිසරයකින් වට වුණු මේ පුංචි ගෙදර හිටියේ අම්මයි තාත්තයි චූටි දුවෙකුයි විතරයි. ඒ අය ගොඩාක් සතුටින් තමයි ජීවත් වුණේ. රෝස මලක් වගේ මේ ලස්සන ගෑනු ළමයට එයාගේ අම්මලා කිව්වේ රයිලි කියලා. ඉතින් රයිලි ටික ටික වයසින් වැඩුණා. දැන් එයා ලස්සන සුරංගනාවියක් වගේ. රයිලිගේ නිතරම තිබුණු පුරුද්දක් තමයි කැලේ ඇවිදින්න යන එක. ලේම් පැටව්, කුරුළු පැටව්, හා පැටව් වගේම මුව පැටව් තමයි එයාගේ හොඳම යාළුවෝ උනේ. ඔන්න ඉතින් එක දවසක් රයිලි තනියම කැලේ ඇවිදින්න ගියා. ඒත් ටික දුරක් යද්දි තමයි මතක් වුණේ එයාට ගෙදරට යන පාර දැන් අමතකයි කියලා. රයිලි ගොඩාක් බය වුණා. ටික අන්ධකාරයෙන් මුළු පරිසරයම වෙලා ගත්තා. කැලේ තිබුණ ලස්සන පෙනුමට අමුතු භියංකර පෙනුමක් දිස් වෙන්න ගත්තා. හරියට නපුරු මායාකාරියෙක්ගේ ලෝකයකට ගියා වගේ කියලා රයිලිට හිතුණා. රයිලි තවත් බය වුණා. ඇස් දෙක තදින් පියාගත්තා. එයාට මතක් වුණා අම්මයි තාත්තයි කිව්ව නේද කියලා තනියම කැලේ ඇවිදින්න යන්න එපා කියලා. ඒත් දැන් රයිලිට කරන්න දෙයක් නැහැ. එදා රයිලි හිතාගත්තා ආයෙම අම්මයි තාත්තයි දෙන අවවාදවලට හොඳින් ඇහුම්කන් දෙනවා කියලා. කොහොම හරි එයාගේ අම්මයි තාත්තයි කැලේ ඇතුළටම ඇවිල්ලා රයිලිව හොයාගත්තා. රයිලි ගොඩාක් ඇඬුවා. එයා අම්මටයි තාත්තටයි පොරොන්දු වුණා ආයේ කවදාවත්ම දඟ වැඩ කරන්නේ නැහැ කියලා.